මත් වෙන්න සෙට් වෙන්න ඕනේ නැහැ කපු ගේට ලං වෙන්න. දැන් මෙතන මේ වචන ටික ගන්නකොට මේ ගීතයේ පුරාවටම තියෙන අපි කියන්නේ රැඩිකල් කියලා. රැඩිකල් වචන වැඩි. ඒ කියන්නේ සාම්ප්‍රදාය අතික්‍රමණය කරලා ගිහිල්ලා ලියපු වචන ගොඩක් තියෙනවා. නමුත් ඒ වචන රැඩිකල් වුණාට ඒ වචන වලින් කියන්නේ සම්පූර්ණ අපි කිව්වොත් එහෙම අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම තිත්ත ඇත්ත. ඒ වචන හැම දෙයකම හැම තැනකම හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදත් එකතු වෙන්නේ సంతాන IT YouTube channel එකත් එක්ක. වෙනද වගේම අදත් අපූර්ව ලස්සන මාතෘකාවක් ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මගේ මාතෘකාවට යන්න කලින් මම වෙනද වගේම ඔබට ආරාධනා කරනවා ඔබේ අදහස් සහ යෝජනා පහලින් අනිවාර්යයෙන්ම ලියලා යන්න. ඒකට හේතුව මට අලුත් වීඩියෝ එකක් කරනකොට ඔබගේ අදහස් යෝජනා මට බොහෝම ප්‍රයෝජනවත් වන නිසා. ඉතින් මගේ මාතෘකාව තමයි ගීතය සහ ගීතයක තියෙන වටිනාකම වැදගත්කම. ඉතින් මේ මාතෘකාවට යන්න කලින් මම මේ පුංචි කාරණාව ඔබට සිහිපත් කළ යුතු වෙනවා. මොකක්ද? අපි මිනිස්සුયો හැටියට මොකක් හෝ දෙයක් කරනකොට ඒ කරන දේ තුලින් Tamanටත් අනුන්ටත් කියන මේ දෙපැත්තටම ප්‍රයෝජනවත් අර්ථ සම්පන්න දෙයක් කරන්න ඕන. අපි දෙයක් ලියනකොට වෙන්න පුළුවන්, අපි දෙයක් කියනකොට වෙන්න පුළුවන්. මේ දෙකම දෙපාර්ශවයටම වැදගත් දෙයක් වෙන්න ඕන. ඉතින් ගීතය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒ ලියන ලද ගීතයක්, අකුරු කරන ලද ගීතයක් වේනම් ඒ අකුරු කරන ලද ගීතය ලියන කෙනාට සහහන කෙනාට ප්‍රයෝජනවත් වෙන්න ඕන කියන එක. ඉතින් මේ ගීතය ගැන සඳහන් කරනකොට ගීතයට ඉංග්‍රීසියෙන් කියනවා අපි song කියලා. දෙමළෙන් කියනවා part 2 කියලා. සිංහලයට එනකොට විවිධ අර්ථ තියෙනවා. ඉතින් ඒ අතර ගී, ගීත, ගීතිකා ඔන්න ඔය වගේ අර්ථ සිංහලයේ තුල ගීතයට ලබා දීලා තියෙනවා. නමුත් කිසිම තැනක ස්ථීර අර්ථකථනයක් ගීතයකට දීලා නැහැ. ගීතය කියලා කියන්නේ මෙන්න මේක කියලා නියම අර්ථයක් කොතනකවත් සඳහන් කරලා නැහැ. නමුත් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය තුල පැහැදිලි කරනවා, විග්‍රහ කරනවා මේ ගීතය කියලා කියන්නේ මොකක්ද කියන එක. එතනදී පැහැදිලි කරනවා සංගීතයට අනුව හෝ ගායනයට අනුව කරන ලද කුඩා කාව්‍ය හෝ පද්‍ය කොටසට තමයි ගීතය කියලා කියන්නේ. ඉතින් ඒ ගැන සඳහන් කරනකොට මම කැමති මේ ගීතයේ තියෙන වටිනාකම මොකක්ද? මේ ගීතයක තියෙන වටිනාකම රැඳෙන තැන කොතනද කියන එක මම සිහිපත් කරන්න මගේ මේ කතාවට කවියත් එකතු කරගන්න හිතුවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මෙතන ගීතය කියන තැන සඳහන් කරනවා සංගීතයට අනුව කරන ලද හෝ ගායනයට අනුව කරන ලද කුඩා කාව්‍ය, කුඩා පද්‍ය. අනේක තමයි ගීතයක තියෙන වටිනාකම වැදගත්කම රඳා පවතින තැන. කුඩා කාව්‍ය, කුඩා පද්‍ය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම කවියෙක් ඉන්නවා සහ ගීත රචකයෙක් ඉන්නවා. කවියෙකුට තියෙනවා අවස්ථාව අපි හිතමුකෝ අවකන බුද්ධ ප්‍රතිමාව ගැන ගීතයක් ලියනවා. මේ අවකන බුද්ධ ප්‍රතිමාව ගැන ලියන කවියෙක් කොහොමද මේක ලියන්නේ? ඒ කවියට ඉඩකඩ තියෙන අවස්ථාව තියෙනවා එක කවියකින් අවකන ප්‍රතිමාව ගැන ලියන්න. කවි දෙකකින් පුළුවන්. කවි තුනකින් පුළුවන්. කවි 10කින් 20කින් 100කින් ඕනෑම ගානකින් කවියෙකුට ලියන්න පුළුවන්කම තියෙනවා අවකන බුද්ධ ප්‍රතිමාව ගැන. නමුත් ගීත රචකයෙකුට අවකන බුද්ධ ප්‍රතිමාව ගැන ලියන්න තියෙන ඉඩකඩ සීමිත ප්‍රමාණයක්. බොහෝම සීමිතයි. පුංචි වචන කිහිපයකින් ලියන්න ඕන අවකන ප්‍රතිමාව ගැන. ඒකට හේතුව තමයි අතන කියනවා සංගීතයට අනුව හෝ ගායනයට අනුව කරන ලද කුඩා කාව්‍ය හෝ පද්‍ය කොටස.
එතකොට ගීතයකට ලියන්න තියෙන ඉඩකඩ අවස්ථාව අඩුයි. නමුත් ඒකේ තියෙන අර්ථය ගැඹුරුයි. කුඩා වචන ටිකකින් විශාල ලොකු කතාවක් ගීත රචකයෙකුට ලියන්න සිද්ධ වෙනවා. එතකොට කවියෙකුට ගොඩාක් අවස්ථාව අරගෙන ඕනෑම මාතෘකාවක් ගැන ඕනෑ තරම් කාලයක් අරගෙන ඕනෑම වචන ගානකින් අකුරු ගානකින් ඔහුගේ නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගීතය කියලා කියන්නේ කෙටි රචනා කරන්න යන්නේ රචනා කරන්න තියෙන පුංචි අකුරු ප්‍රමාණයක් පුංචි වචන ප්‍රමාණයක්. නමුත් අර්ථය තාමත් තීව්‍රයි. ඒ කියන්නේ අර්ථය ගැඹුරුයි, අදහස ගැඹුරුයි. දැන් අවුකන ප්‍රතිමාව ගැන ලියවිච්ච ඕන තරම් කවි තියෙනවා. ඒ කවි වගේද ඔබ හිතලා බලන්න අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන ලියවිච්ච මේ තරම් සිව් මැලිද කළුගල් කියන සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය. බලන්න ඒ වචන තුල තියෙන ගැඹුරු අර්ථය. අන්න බලන්න ගීතයක තියෙන වටිනාකම වැදගත්කම එතනින් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට ගීතයකට තියෙන්න ඕන අර්ථ රසයක්, ගීතයකට තියෙන්න ඕන ශබ්ද රසයක්. අපි ගීතයක් අහන්නේ මෙන්න මෙතනයි ගීතයක තියෙන වටිනාකම වැදගත්කම අපිට වැටහෙන්නේ. එතකොට ගීතයක් අහනකොට ඒ ගීතය තුලින් අපේ හිත නිවෙන්න ඕන, අපේ ගත නිවෙන්න ඕන. ගත ඇවිලෙනවා නම්, හිත ඇවිලෙනවා නම් ඒක ගීතයක් වෙන්න පුළුවන්කමක් නැහැ. දැන් ගීතයක තියෙන වටිනාකම ගැන කතා කරනකොට දැන් මෑත කාලීනව ජනප්‍රිය වෙච්ච ගීතයක් බවට පත් වෙනවා අත්තිඩිය පුඤ්ඤරතන හාමුදුරුවෝ ලියපු නැගිටපන් කියන සින්දුව ගීතය. ඒ ගීතය සඳහන් කරන එක තැනක මත් වෙන්න සෙට් වෙන්න ඕනේ නැහැ, කපු ගේට ලං වෙයන්. දැන් මෙතන මේ වචන ටික ගන්නකොට මේ ගීතයේ පුරාවටම තියෙන අපි කියන්නේ රැඩිකල් කියලා, රැඩිකල් වචන වැඩි. කියන්නේ සාම්ප්‍රදාය අතික්‍රමණය කරලා ගිහිල්ලා ලියපු වචන ගොඩක් තියෙනවා. නමුත් ඒ වචන රැඩිකල් වුණාට ඒ වචන වලින් කියන්නේ සම්පූර්ණ අපි කිව්වොත් එහෙම අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම තිත්ත ඇත්ත. ඒ වචන හැම දෙයකම හැම තැනකම ගීතයේ පුරාවටම කියනවා. දැන් මෙතන කියන්නේත් අන්න ඒ වගේ කාරණාවක්. මත් වෙන්න සෙට් වෙන්න ඕනේ නැහැ, කපු ගේට ලං වෙයන්. එතකොට අපි බොහෝ වෙලාවට අපිට මානසික ආතතියක් වෙන්න පුළුවන්. මොකක් හෝ ප්‍රශ්නයක් වුණාට පස්සේ අපි කරන්නේ මොකක්ද? එක්ක බොනවා, එක්ක මොකක් හරි දෙයක් ඔය වගේ මත් වෙන මොකක් හරි වැඩක් අපි බොහෝ වෙලාවට කරනවා. නමුත් මෙතන උන්වහන්සේ වචනෙන් ලියලා තියෙනවා මත් වෙන්න සෙට් වෙන්න ඕනේ නැහැ, කපුගේට ලං වෙන්න. කවුද මේ කපුගේ කියලා කියන්නේ? කපුගේ කියලා කියන්නේ මේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම ගායන ශිල්පියෙක් සහ සංගීතවේදියෙක්. එතකොට නැත්තම් දැන් අත්තිඩිය හාමුදුරන්න මෙතෙන්න දාන්න පුළුවන් මේ මෑත කාලීනව බිහි වෙලා ඉන්න කවුරු හරි රචකයෙක් වෙන්න පුළුවන්, ගායන ශිල්පියෙක් වෙන්න පුළුවන්, කවුරුන් හෝ කෙනෙක් අන්න තිබ්බ මෙතන. නමුත් උන්වහන්සේ කපුගේ කියන චරිතයම මෙතෙන්න ගත්තේ මොකද? ඒකට හේතුවක් තියෙනවා. ඔවුන්ගේ නිර්මාණ මේ වගේ නිර්මාණකරුවන් අහිමි වෙච්ච ගොඩක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ අතර එක්කෙනෙක් තමයි කපුගේ කියලා කියන්නේ. කපුගේගේ සංගීතය, ඒ වගේම ඔහුගේ ගීත, ඔහු ගීත ගායනා කරන විදිහ, ඒ පදවල අර්ථය හැම දෙයක්ම බලලා තමයි අත්තිඩිය හාමුදුරුවෝ මෙතනට මේ කපුගේ ශූරයන්ගේ නම එකතු කරලා තියෙන්නේ. එතකොට හරියට මත් වෙන්න ඕනේ නැහැ, හිත නිවා ගන්න ඔහුගේ ගීතම ප්‍රමාණවත් වෙනවා කියන එකයි මෙතන පැහැදිලි කරන්නේ. ඉතින් මම මෙතනදී අදහස් කරන්නේ, මම මෙතනදී මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ගීතයක වටිනාකම තියෙන අන්න එතන. බොහෝ වෙලාවට අද ගීත හිත අවුලන අවුස්සන ගීත තමයි බොහෝ වෙලාවට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා අහන ගීතයක් ඒක අර්ථවත් වෙන්න ඕන, ඒක රසවත් වෙන්න ඕන. ලියන වචන ටිකක්, ලියන අකුරු ටිකක් ගීතයක් වෙන්න පුළුවන්. ඒ ලියන ගීතය, ඒ රචනාව අර්ථවත් රචනාවක් බවට පත් වෙන්න ඕන.
ඉතින් තව කාරණාවක් සිහිපත් කළොත් එහෙම මේ ගීතයේ තියෙන වැදගත්කම ගැන ගුණදාස කපුගේ ශූරීන්ගෙම ගීතයක් තියෙනවා එක්තරා අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණි මඩලට අපේ නිවසේ. මේකෙන් කියන්නේ මං ගීතය ගැන නෙවෙයි මෙතන කියන්නේ ගීතයක තියෙන වැදගත්කම ගැන. එතකොට මෙතනදි කියන්නේ සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා එකට එක අම්මගේ කුසේ ඉපදිලා එකට එක තනෙන් කිරි බීලා හැදිලා වැඩිලා එක බත් මුට්ටියේ දෙන බත් ටික කාලා උස්මහත් වුණාට පස්සේ කරඬඩු උස්මහත් වෙලා වැඩිහිටි වියටපත් වුණාට පස්සේ සහෝදරකම ගිලිහිලා යනවා නැති වෙලා යනවා. කෙනෙක් හරි පොහොසත් වෙනවා තවත් කෙනෙක් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඉතින් මේ උස් පහත් කන් දෙක ඇති වුණාට පස්සේ මේ සහෝදරයන්ගේ සහෝදරකම බිඳිලා යනවා. වයසත් එක්ක. ඉතින් මේ සහෝදරයන් දෙන්නම නැත්තම් මේ ආදරණීය පුතුන් මේ ලෝකයට ජාතක කරපු අම්මම කියනවා එක තැනකදී මේ කපුගේ ශූරීන්ගේ මේ ගීතය අහපු මේ දරුවන් දෙන්න සමගියටපත් වෙලා තියනවා කියන එක. ඉතින් අන්න බලන්න ගීතයක වටිනාකම රැඳෙන්නේ ඒ රචනාව අර්ථවත් වෙන්නේ අන්න ඒ වගේ අර්ථවත් දෙයක් සිද්ධ වුණොත් විතරයි. ඉතින් අවසානයේදී සිහිපත් කරන එවැනි අර්ථපූර්ණ රසපූර්ණ ගීත ගොන්නකින් අපි ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.